හයි ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඇප් ඉන්ස්ටෝල් කැම්පේන් ගැන. හේතුව මොකද මම කලින් ගොඩක් කාලයකට කලින් කරපු ඩිමාන්ඩින් වීඩියෝ එකක මම ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කැම්පේන් ගැන මෙන්ෂන් කරලා තිබ්බ හින්දා ගොඩක් වෙලාවට මේ ඇප් ඉන්ස්ටෝල් කැම්පේන්ස් ගැන අහන්න හේතුව තමයි දැන් AI වල එවලුවේෂන් එකත් එක්ක ගොඩක් අය ඩෙවලොපර්ස්ලාගේ හෙල්ප් එකක් නැතුව වයිබ් කෝඩින්ග්ස් ප්ලැට්ෆෝම්ස් නැත්නම් ක්ලෝඩ් යූස් කරලා තමන්ගේම ඇප්ලිකේෂන් හදනවා. ගොඩක් වෙලට මේක තමන්ගේ බිස්නස් එකටම ඇප් එකක් හදන එකක් නැත්නම් අලුත් බිස්නස් එකක් පටන් ගන්න අලුතෙන් ඇප්ලිකේෂන් ක්‍රියේට් කරන එකක් වෙන්න පුළුවන්. මේ අය කරන්නේ තමන්ගේ ඇප් එක එක්කෝ iOS නම් Xcode වල Android නම් Android Studio එකේ හදලා පබ්ලිෂ් කරන එක තමයි කරන්නේ. හැබැයි ගොඩක් අය මේක පබ්ලිෂ් කරලා ඇප්ලිකේෂන් එක තියලා බලන් ඉන්නවා කට්ටිය ඇවිල්ලා ඉන්ස්ටෝල් කරයි කියලා. තවත් අය Facebook එකේ නැත්නම් වෙන ඇඩ් ප්ලැට්ෆෝම් වල just awareness based campaign run කරනවා. කට්ටිය මේක ඉන්ස්ටෝල් කරයි එහෙම කියලා බලලා. හැබැයි මට ආපු ගොඩක් cases වල issue එක තිබ්බේ යාලා ඒ මොනවා කරත් ඉන්ස්ටෝල් කවුන්ට් එක නැත්නම් යූසර්ස්ලා යාලා එක්ස්පෙක්ට් කරපු රේෂියෝ එකට අවිල්ලා තිබ්බේ නැහැ. මම මේ ක්වෙස්චන් එක තමයි ආන්සර් කරන්න හදන්නේ කේස් එක විදියට ගන්න app installs. channels ගැන කතා කරොත් අපි මුලින්ම පොපිහුල එකට යමු. මෙටා වල වෙනම ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා app install කියලා. app installs වලට තියෙන ඒ ඔබ්ජෙක්ටිව් එකෙන් ඔයාලට පුළුවන් app එක ප්‍රොමෝට් කරන්න. ඊට අමතරව asset level එකේ තව මේ app එක ඇතුලේ තියෙන activities නැත්නම් events වලට වෙනමම optimize කරන්න පුළුවන්. example එකක් විදිහට ඔයාගේ app එකේ ඇතුලේ මොකක් හරි purchase කරන්න event එකක් තියෙනවා. ඒ event එකට optimize කරලා campaign එක run කරන්න පුළුවන්. අනික තමයි Google campaign. so Google campaign කියන්නේ අපේ Google App Manager එකට ගියාම ඔයාලට පේනවා apps වලට වෙනම campaign එකක් තියෙනවා. ඒ campaign එක use කරන්න පුළුවන්. ඒකත් අර වගේම මොකක් හරි activity එකක් optimize කරලාත් අපිට run කරන්න පුළුවන්. සාපේක්ෂව ගත්තොත් Google App campaign රන් කරද්දී අපිට හොඳ data නැත්නම් results measurement එකක් ගන්න පුළුවන්. මොකද ඒක directly Google Analytics එක connect වෙලා තියෙන හින්දා. තුන්වෙනි channel එක විදිහට ඔයාලට use කරන්න පුළුවන්. channel එක platform එක විදිහට ඔයාලට use කරන්න පුළුවන් TikTok. ගොඩක් අය දන්නේ නැති වෙලේ TikTok වලට වෙනම ad manager එකක් තියෙනවා. ඒ manager එකේ ඇතුලේ app store වලට වෙනම campaign එකක් තියෙනවා. ඒ app install campaign එක use කරලා ඔයාලට පුළුවන් එකක් app volume එක වැඩි කරන්න නැත්නම් app එක ඇතුලේ specific activity එකක් perform කරන්න campaign setup කරන්න පුළුවන්. conversion objective එක ඒ කියන්නේ අපි optimize කරන්න ඕන app එකේ ඇතුලේ මොන දේ කරද කියලා අපිට select කරලා ඒකට campaign එක run කරන්න පුළුවන්. මම නිකන් මේක overview එකක් විතරයි දුන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට app එකක් develop කරගන්න පුළුවන් නම් app එකක් publish කරගන්න පුළුවන් නම් ඔයාලා මේ app එක මේ platform වලට integrate කරගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ChatGPT එකෙන් නැත්නම් Claude එකෙන් අහලා ඔයාලට මේක කොහොමද integrate කරගන්නේ කියලා දැනගන්න පුළුවන්. integrate කරගත්තට පස්සේ ඔයාලට මේ ad managers තුන use කරලා ඔයාගේ app එක promote කරන්න පුළුවන්. ඒ app එක promote කරන එකක් install. ඒ කියන්නේ volume එක වැඩි කරන්න වෙන්න පුළුවන්. නැත්නම් app එක ඇතුලේ activity එකක් perform කරන්න හදන campaign එකක් වෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් අය මේක දන්නවා ඇති මේ campaigns ගැන. මොකද මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් අය දන්නවා. මොකද යාලා නිතරම මේව යූස් කරනවා. හැබැයි අලුතෙන් එන ස්ටාර්ට්අප් හරි නැත්නම් අලුතෙන් ඉගෙන ගන්න අය හරි මේ වගේ ඇප් කැම්පේන් එක්ස්ප්ලෝර් කරලා බලන්න නැහැ. මොකද සමහරවිට යාලගේ බජට් එක ලිමිටඩ් නැත්නම් යාලා දන්නේ නැහැ මේකේ ඇක්චුවල් ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අවයානස් කැම්පේන් එකක් නැත්නම් engagement campaign එකක් run කරනවට වඩා application එකකට ගොඩක්ම හොඳයි මේ app installs objective එකෙන් යන campaigns run කරන එක. ඒකට වඩා ලොකු budget එකක් ඕනේ නැහැ. ඔයාගේ budget එක බලලා ගැලපෙන platform එක use කරන්න පුළුවන්. මගේ experience එකේ හැටියට නම් ওই platform තුනෙන් ගොඩම cost එක අඩු Google app campaign එක ඊළඟට Meta TikTok. හැබැයි ඒක depend වෙනවා ඔයා use කරන creative එක සහ ඔයා දෙන message එක අනුව. ඔයා දැන් කරන දේට වඩා වැඩි ප්‍රතිඵලයක් වැඩි ROI එකක් මේකෙන් ගන්න පුළුවන් කියන එක තමයි මට කියන්න ඕනේ. ගොඩක් වෙලාවට app install කරද්දී ඔයාලා measurement එකක් තියාගන්න CPI cost per install. ඒ කියන්නේ app එකක් install කරන්න කොච්චර ගණනක් යනවද කියන එක. ඔයාලා campaign එක launch කරපු initial stage එකේ මේක high වෙන්න පුළුවන්. හැබැයි campaign එක optimize වෙන කාලෙත් එක්ක මේකේ CPI එක reduce වෙනවා. tracking එක අනිවාර්යයෙන්ම තියාගන්න. app installer tracking procedure එකකුත් තියෙනවා. මම වෙලාවක් තිබ්බොත් ඒ වීඩියෝ එකක් දාන්නම්. එක්ස්ප්ලෝර් කරලා බලන්න. මොකද ඉන් ඩීටේල්ස් ඕනේ නැහැ. තමන්ම එක්ස්ප්ලෝර් කරාම හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද තමන්ගේ බිස්නස් එකට හරියන විදියට මේ කැම්පේන් මැනේජ් කරගන්නේ කියලා.